Hi beauties! කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. මම හිතුවා අද මගේ දවසේ ගෙවුන විදිහ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් මේ වීඩියෝ එක ඉවර වෙනකන් මාත් එක්කම රැඳිලා ඉන්න. ඉතින් හැමදාම උදේට කරන සුපුරුදු රාජකාරිය විදිහට ඇඳත් හැදුවා. උදේට ජනෙල් ඇරලා තිබ්බම අව්ව හුළඟ එක්ක මාරම ෆ්‍රෙෂ් ළමයි. සෝදගෙන එමු. මේ වෙලාව වෙනකොට අපේ ගෙදර කවුරුත්ම නැහැ. මොකද කියනවා නම් අම්මත් වැඩට ගිහින් නංගිත් ඉස්කෝල් ගිහිල්ලා. මං ඉස්කෝල් නොගිහින් ගෙදර ඉන්න දවසට මේ වෙලාවට ඉන්නේ මම විතරයි. ඉතින් මම මගේ වැඩ කරගෙන සෝදලා හැම දොර අරින්නේ මේ වෙලාවට. දැන් ඉතින් තියෙන්නේ ගේ අතු ගාලා ඒ වැඩ ටික කරන්න. අපේ අම්මා යනකොට දාලා ගිය රෙදි තමයි ඔය තියෙන්නේ. ඒව ගණන් ගන්න එපා. ඊට පස්සේ මම මිදුළු අතු කෑවා. ගියපු දවස් ටිකේම අපිට හොඳටම වැස්ස නිසා මිදුළු අතු ගන්න බැරි වුණා. කොළ ගොඩාක් වැටිලා තිබුණ නිසා මම ඒ ටික ඔක්කොම අතු ගාලා දැම්මා. අපේ අම්මා රෙදි වනලා ගියාට මොකද මටත් රෙදි වනන්න තියලා ගිහින් තිබුණා. මං ඒ ටිකත් ඊට පස්සේ වෙනවා. ඉතින් ඔන්න ළමයි දැන් වෙලාව 11යි. දැන් මං උදේට කන්න යන්නේ. උදේටිකට මන් දන්නේ මේ උදේට දවල්ටද කියලා තාපෑකින් දවල්ටම කන්න. එහෙනම් අපි කාලා හම්බෙමු. මම කාලිවර වෙලා ආවා පාඩම් කරන්න. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ චුටි channel එකට සාදරයෙන් පිළිගන්නවා. මගේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් මගේ channel එක subscribe කරලා මටත් උදව් කරන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා. දැන් තියෙන්නේ මං ආසම වැඩේ කරන වෙලාව. ඒ තමයි බයිබලේ කියවන වෙලාව. දාසින් චූටි වෙලාව. චූටි වෙලාව බෙම කියවන්නේ. මට නිදිමත එනවා සාමාන්‍යයෙන්. ඒ වුණාට සමහර දවස්වලට නම් හිමනේ හරි ආසයි කියවන්න. අපි මේක කියවමු. පරීක්ෂාවෙන් හා පීඩාවෙන් මිදීම පිණිස ආඥාව. දාවිද්ගේ ගීතයකි. ස්වාමීනි මම ඔබට ආඥා කෙරෙමි. මා ළඟට ඉක්මනින් අවවැන්න. ස්වාමී ඔබට ආඥා කළ මාගේ ශබ්දයට අමුන් කන්දන මැනව. මාගේ ආඥාව ඔබ ඉදිරියේ සුවඳ දුම්ෙන්ද මාගේ අත් එසවීම සන්ධ්‍යා පූජාව මෙන්ද පිහිටා ගනීවා. ස්වාමීනි මාගේ කටේ රැකවලක් තබා මාගේ තොරණ මිදි දොර රක්ෂා කළ මැනව. අයුතුකම් කරන මනුෂ්‍යයන් සමග දුෂ්ට ක්‍රියාවල පවතින ලෙස කිසි නපුරුදයකට මාගේ සිත යොමු වන්නට නොහල මැනව. ඔවුන්ගේ මිහිරි දේද අනුභව නොකරෙම්වා. ධර්මිෂ්ඨයා මට පහර දේවා. ඒක කරුණාවක් වන්නේය. ඔහු මට තරවටු කෙරේවා. එය හිස පිට තෙල්මෙන් වන්නේය. මාගේ හිස ඊට අප්‍රිය නොකෙරේවා. මක් නිසාද ඔවුන්ගේ දුෂ්ටකම අතරේදී පවා මාගේ ආඥාව පවතින්නේය. ඔවුන්
ඔවුන්ගේ විනිශ්චයකාරයෝ ප්‍රපාතවලින් හෙළන ලබති. ඔවුහු මාගේ වචන අසන්නෝය. මක්නිසාද ඒවා මිහිදිය පොළව හාලා පෙළෙන කල්හි මෙන් අපේ ඇට මිනී බලේ කටලැඳ කිසිවී තිබේ. එසේය ස්වාමියෝ දේවයන් වහන්ස. මාගේ ඇස් ඔබ දෙස යොමු වී තිබේ. මාගේ විශ්වාසය ඔබ කෙරෙහි තබමි. මාගේ ප්‍රාණය අසරණ වෙන්ට නොහල මැනව. ඔවුන් මට තැබූ නලපතින්ද අයුතුකම් කරන්නන්ගේ උගුල්වලින්ද මා ආරක්ෂා කළ මැනව. මා ගැලවී යන අතර දුෂ්ටයෝ තමන්ගේම දල්වල වැටෙත්වා. දැන් වෙලාව 2:00යි ළමයි. වෙලාව යනවා හරි ඉක්මනට දැනෙන්නේත් නැහැ. අපේ නංගිත් ගෙදර ආවා දැන් ටිකකට කලින්. එහෙනම් අපි යමු දැන් දවල්ට කන්න. එහෙනම් කාලා හම්බෙමු. ඊට පස්සේ මම ගියා චුටි නැප් එකක් දාන්න.
හිතුවට වඩා රෑ වුණාට මම නැගිටිනකොට නැගිට්ටේ 6ට. අපි දැන් යමු වනපුරට ගන්න. Kenang arkin iwalai mai දැන් තියෙන්නේ ආච්චිගේ පොඩක් අතු ගන්න. මොකද වැඩි පිළිලා එතන වැලි ගොඩයි. මං ගත්තේ නෑ මේ ඉස්සරහ ආච්චිගේ වැලේ තියෙන රෙදි ටික. මුත තාටිය ඒව වෙල්ල මදි වගේ ටිකක්. ඒ හින්දා තව ටිකක් උලන් හදලා වේලෙන් ඇරියා. අපි එන්නේ ආච්චිගේ පිළිදර හම්බෙමු. අපේ ගෙදර කොටි පැටියක් තාම නිදි. අන්න බලන්නකෝ. මෙයා දැන් අම්මා එනකම් නිදා ගන්නවා. මම නම් හිතන්නේ ඊට කලින් නැගිටියි කියලා. අපි යමු සෝදගෙන එන්න. උදේ හෙදර පස්සේ තාම හෙදුවේ නැනේ මාර දාඩියයි. දැන් ඉතින් අපි හොදගෙන. අනිතින් මං සෝදගෙන ආවා. අපි අමත මොන හරි හදාගන්න. හදලා පඩි. මේ දාසාත් නෑ පිහින්පත් කරන්නේ. ඉතින් මම බත් කාලා වාජන සේරම සේදුවා. ළමයි ශෝකනී තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. මෙයා මගේ නංගි. මුතු. එයා 6 වසරේ. දැන් එයාට අවුරුදු 11යි. මට අවුරුදු 15යි. ඒ වුණාට අපි දැන් අතර අවුරුදු 4ක් ගැප් එකක් තියෙනවා. ඒ මයි එක මුස්ස. දුකයි ඉතින් මට හරිම දුකයි මේ එක මුස්ස. එහෙම වෙන්නේ
යාළුවනේ අපි රැත් කල් හම්බෙමු. ඉතින් ළමයි අදට වීඩියෝ එක මෙතන ඉවරයි. තාත්තාසික අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක කමෙන්ට් එකක් දාන්න කියලා මතක් කරනවා. ගිහින් එන්නම්. බයි බයි.